මම ලුණු පහන හදන්නයි දැන් යන්නේ. සමහර අය නම් එක එක විදිහට හදනවා. මම මේ පෙන්නන්නේ මම හදන විදිහ. ඉස්සෙල්ලාම මේ විදිහට මේ දෙහි කෑලි ටිකක් තියාගන්න. මොකද හොඳ සුවඳක් එනවනේ ඒකට. ඒක නිසා මේ විදිහට දෙහි කෑලි ටිකක් තියාගෙන මේ විදිහට දෙහි කෑලි ටිකක් තියාගන්න. ඊට පස්සේ කරාබු නැටි දෙක තුනක් මේ විදිහට මේ තියාගන්න. මම කරාබු නැටි 7ක් විතර ගත්තා. මේ සම්පූර්ණ කරාබු නැට්ට මේ විදිහට තියාගන්න. මොකද කරාබු නැටි දැම්මහම ගෙට හොඳ සුවඳක් එනවා. ඒ වගේම කුරුඳු කෑලි ටිකක් මේ විදිහට Tamanට පුළුවන් විදිහට තියාගෙන දාගන්න මේ විදිහට. එතකොට කුරුඳු ටික දාගත්තම හොඳ සුවඳක් එනවා. මම වැඩිපුර කුරුඳු ටිකක් දානවා. හේතුව මොකද්ද? මම මේ ඉතාලියේ ඉන්න නිසා මට කුරුඳු මේ තෙල් ටිකක් හොයාගන්න ටිකක් අපහසුයි. ඒක නිසා ඊට පස්සේ මම හොඳට කහ වතුරෙන් සෝදාගත්තු කාසි ටිකකුත් මේකට දානවා. මේකට මේ විදිහට මම කාසි ටිකකුත් දානවා. මම ඉතින් කාසි 7ක් ගත්තා. කාසි 7කුත් දැම්මා. කහ වතුරෙන් හොදලා තමයි ගත්තේ මම. මොකද පිරිසුදු වෙන්න. ඊට පස්සේ මම කරපු දේ මම මේකට මට කුරුඳු තෙල් මේක එක වර්ග තෙල් නැති නිසා මේ මම ඔලිව් තෙල් තමයි පාවිච්චි කරන්නේ. මේකට සමහර දෙනෙක් නම් මේ පාවිච්චි කරනවා මේ ඉටිපන්දමක්. මම ඉටිපන්දමක් නෙමෙයි ගිනි කූරක්. මම ගිනි කූරක් නෙමෙයි පාවිච්චි කරන්නේ. මම ඉටිපන්දම් හදන්න ගත්ත මේ නූලක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ මේ විදිහට. ඊට පස්සේ මම මේකට කුඩු ටිකකුත් දානවා. හොඳ සුවඳක් එන්න. මේක පත්තු වෙද්දී හොඳට සුවඳ එනවා. මම මේකට ඊට පස්සෙ ඔලිව් තෙල් ටිකක් දානවා. මේ විදිහට ඔලිව් තෙල් ටිකක් දාලා මේකට ආපහු මම පොල් තෙල් වෙනුවට එළවලු තෙල් ටිකක් දානවා. සන්ෆ්ලවර් ඔයිල් ටිකක්. මේ විදිහට දාලා තම ආපහු මේකට තව කුඩු ටිකක් දානවා. එතකොට හොඳ කුරුඳු සුවඳක් එනවා පත්තු කරද්දී. මේ විදිහට තමයි මගේ ලුණු පාන මම හදාගන්නේ. මේ තියෙන්නේ හදාගත්තාම මේ විදිහට තමයි මේ කුරුඳු පහන මම මේ ලුණු පහන හදාගත්තේ.